ආයිබෝන් යාළුවනේ. අද මම පැස්ටල් භාවිතයෙන් මෙන්න මේ වගේ ගඟක් කොහොමද වර්ණ ගන්නවන්නේ කියලායි කියලා දෙන්න හදන්නේ. ඉතින් ඉස්සල්ලාම අපි කටුවට මෙහෙම මේ වගේ ගංගාවක් සලකුණු කරගෙන ඇඳ ගන්න ඕනේ. ඊට පස්සේ අපි ඉස්සල්ලාම ගඟ පාට කරන්න ගන්නෙ නෑ. ගඟ අවට තියෙන පරිසරය අපි ඉස්සල්ලා වර්ණ ගන්නවගෙන ඉන්නවා. පළවෙනි පියවර විදිහට ලා පාට ඉඳන් තමයි අපි යන්නේ. එතකොට මම ගඟ අවට තියෙන ඒ පිට්ටනිය වගේ බිම් කොටස මුලින්ම කහ පාට ගාලා ඊට පස්සේ කොළ පාට මිශ්‍ර කරලා ඒ අවශ්‍ය වටේ තියෙන පරිසරය හදා ගන්නවා. ඊට පස්සේ අහස පාට කරනවා, ගස් කොළන්, තනකොළ අන්න ඒ වගේ ඉස්සල්ලාම ගඟ පාට කරන්නේ නැතුව වටේ තියෙන පරිසරය තමයි අපි ඉවර කරගන්න ඕනේ. අවසානට අපි ගඟ පාට කරනවා. එතකොට මුලින්ම ඒ පරිසරෙත් තියෙන වස්තු පාට කරන කලින්, ඒ කියන්නේ ගස් කොළන්, ගල්, තනකොළ වගේ ඒවා පාට කරන කලින් ඊටත් පිටිපස්සෙන් තියෙන බෑග්ග්‍රවුන්ඩ් එක පසුබිම අපි පාට කරගෙන ඉන්න ඕනේ. ඊට පස්සේ තමයි අනිත් වස්තුන් වල පාට කරන්න අපි යන්නේ. ඈත කඳු පන්තියක් මල්ලාවට දැම්මා. ඒකත් අපි පාට කරගන්නවා කොළ පාටයි නිල් පාටයි. ඊට පස්සේ මම ඈත තියෙන ගහත් පාට කරගන්නවා. මුලින්ම ගහ පාට ගාලා ඊට පස්සේ කෙමෙන් කොළ පාටයි එක්ක තද කරලා ඒ ගහත් මම වර්ණ ගන්නවා. ඈත දැන් අපි චිත්‍රයක් ගත්තාම මේකේ තියෙනවා ලේයර් පසුබිම්. එතකොට ඈත ඉඳන් තියෙන ඒවා ටික ටික ඉවර කරගෙන තමයි ළඟට එන්න ඕනේ. එතකොට දැන් ගහ පිටිපස්සෙන් තියෙන ලේයර් එක තමයි ඒ දියැලත් එක තියෙන පිට්ටනිය වගේ එක. පිට්ටනියටත් පිටිපස්සෙන් තියෙන ලේයර් එක තමයි කන්ද. එහෙම පිළිවෙලට කරගෙන ආවහම අනිත් වස්තු ඒ පාට කරපු වස්තු එක්ක පසුබිම මිශ්‍ර වෙලා චිත්‍රය කැත වෙන්නේ නැහැ. දැන් ඊළඟට ළඟ තියෙනව ගහක්, ඒක මම වර්ණ ගන්වනවා. කඳ කොටස මම ගන්න කෙලින්ම ගුරු පාට නෙමෙයි, කහ පාට. මොකද ගහක කඳක ගුරු පාටටත් වැඩිය තව පාටවල් තියෙනවා. කහ, තද, ගුරු වගේ එහෙම. ඒ හින්දා මම ඉස්සලාම ලා පාට ගාලා පස්සේ දුඹුරු පාට අරගෙන ටික ටික තද කරනවා. එහෙම කරාම තමයි අපි අඳින චිත්‍රය වර්ණ ගන්වන දේ ත්‍රිමාන ගතිය, තාත්වික ගතිය මතුවෙන්නේ. ඒතකොට තාත්විකව ත්‍රිමානව අපි ඒක කරන්න ඕන නම් මෙන්න මේ ක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. ගස්වල කොළ වගේ දේවල් පාට කරද්දි පැස්ටල් කූර රවුමට ගුලි වගේ කරක එහෙම වර්ණ ගන්නවත් පුළුවන්. ඒකත් එක ක්‍රමයක්. කියන්නේ ගසේ කොළ අක්‍රමවත් දෙයක්නේ. එතකොට ඒ විදිහට අපිට පැස්ටල් කූර හසුරවලා ගහේ තියෙන ඒ ස්වභාවික කොළ ගතිය ටිකක් ගන්න පුළුවන්. ඊට පස්සේ අපි කහ වලට පස්සේ අපි කොළ පාට ගන්නවා. කොළ පාටත් හැමතැනම ගාපු කහ පාට ලේයර් එක වැහෙන්නම ගන්නෑ. තනින් තන තද තැන් ටිකක් පැස්ටල් කූර බර කරලා, ලා තැන් පැස්ටල් කූර සැහැල්ලු කරලා, ගුලි වගේ ඒ අක්‍රමවත් විදිහට තියෙන කොළ පෙන්වන්න ඒ ගහේ තාත්වික ගතිය මතුවෙන්න ටික ටික අපි තද කරනවා. ලා කොළ ගන්නවා. ඊට පස්සේ අපිට කළු වලට කලින් නිල් ගන්න පුළුවන්. ඒකෙන් ගහට පොඩි නිල් ගතියක්, තද ගතියක් එනවා, සජීවී ගතියක්.
ඒකත් අපිට තනින් තනින් පාවිච්චි කරන්න පුළුවන් ඔක්කොම වැහෙන්න ගන්න නැතුව. ඊට පස්සේ මම ගඟාවට තියෙන කළු ගල් වලට වර්ණ දානවා. එතකොට කළු ගල් කියලා කෙලින්ම අපි කළු පාට ඔක්කොම මේක කළු පාට ගාගෙන යන්නේ නැහැ. මුලින්ම කළු පාට ටිකක් මාක් කරගෙන කළු පාටෙන් යට තද වෙන්න උඩට යන්න ලා වෙන්න විදිහට ලාවට අපි කළු පාටෙන් වර්ණ ගන්නගෙන ඊට පස්සේ ඒ ගාපු කළු පාට උඩ සුදු පාට පැස්ටල් කූර අරගෙන ඒ ගාපු කළු පාට මික්ස් කරන්න ඕනේ. එතකොට තමයි ගලක තියෙන අර ශෛලමය ගතිය ඒ තියෙන රේඛා ගතිය පොඩ්ඩක් මතුවෙන්නේ. තනිකරම ගල කළු පාටින්ම ගෑවොත් ඒ ගලේ තියෙන එළිය අඳුර ඒ ත්‍රිමාන ගතිය නැති වෙනවා. ඒ හින්දා ලාවට ගාගෙන පස්සේ අපි සුදු පාට පැස්ටල් කූරෙන් ඒ මත අතුල්ලා ටිකක් ඒක මිශ්‍ර කරලා අපි ඒ චිත්‍රය හදා ගන්නවා. එතකොට හැම ගලක් පාට කරද්දිම එකින් එක වෙන්න විදිහට අපි පාට කරන්න ඕනේ. ඔක්කොම එක කළු පාටයි කියලා ඔක්කොම ඒ ගල් තියෙන ප්‍රදේශය ඔක්කොම කළු පාට කරලා එහෙම කරන්න බෑ. එතකොට පැස්ටල් වලදී අපි සුදු පාට තැන් ඉතුරු කරනවා. සුදු පාට අපි කළු ගාලා සුදු තැන් වෙනම උඩින් සුදු ගන්න බෑ පැස්ටල් වල. සුදු පාට තැන් ඉතුරු කරලා අපි සුදු පාට පැස්ටල් කුර ගන්නවා. ඒ ගාපු කළු ටිකක් මිශ්‍ර කරන්න. එතකොට ගල් වල කළු පාට ගන්නවා කියලා ගොඩාක් අතර කළු ගන්නෙත් නැහැ. ලාවට ගෑවහම ඇති. ඉන්නේ ලාවට ගන්න ටික අපිට සුදු පාට පැස්ටල් කූර අරගෙන මිශ්‍ර කරන්න පුළුවන් ලස්සනට. එතකොට අපි වතුර දාන්න කලින් ගල් පර ඒව දැම්මේ. වතුර දැම්මන් පස්සේ ගල් වගේ දේවල් දාන්න බෑ. එතකොට හරියට මතුවෙන්නේ නැහැ. හැබැයි වතුර කියන දේ ගල් මතින් ගලාගෙන යන දෙයක් නේ. උඩින් යන දෙයක් නේ. ඒ නිසා අපි වතුර දාන්න කලින් ගල් අපට පරිසරය දාලා අවසානට තමයි ඒ උඩින් ගලාගෙන යන වතුර දාන්නේ. ඊට පස්සේ අපි ගසාවට තියෙන පරිසරයේ බෑග්ග්‍රවුන්ඩ් එක ලා කොළ පාට ගාලා අපිට පුළුවන් ඒ තියෙන කඩතොළු ගතිය පැස්ටල් වල ලක්ෂණයකනේ කඩතොළු වගේ සුදු පාටට හිටිනවා. අන්න ඒ ගතිය මකා ගන්න අතෙන් පොඩ්ඩක් අතෙන් හරි කොටන් බඩ් එකකින් හරි නැත්නම් රෙදි කෑල්ලකින් හරි මිශ්‍ර කරන්න පුළුවන් බෑග්ග්‍රවුන්ඩ් එකත් එක්ක. ඊට පස්සේ මම ටික ගඟේ තියෙන වතුර ගතිය දානවා. ඉස්සලාම මම ගන්නේ ලා නිල් පාට, තද නිල් පාට ඉස්සලාම ගන්නෙ නැහැ. ලා නිල් පාට අරගෙන ගල් වටේ තියෙන ගල් යට තියෙන තැන් තද කර වතුර ලාවට වැටෙන තැන් ලාවට කර දැන් බලන්න උඩින් ගලාගෙන එන තැන් මම යටට රේඛාවක් විතරයි දාන්නේ. තනිකර නිල් පාට ගාගෙන යන්නේ නැහැ. මොකද එතෙන්ටත් අඳුරක් එළියක් තියෙනවා. ගල් මතින් ගලාගෙන එද්දි උඩින් ඉඳන් එන වතුර පාර යටට එද්දි ලා වෙනවා උඩින් ඉඳන් තද වෙනවා. අන්න ඒ ලක්ෂණ අපි පාට කරද්දී අපේ චිත්‍රණුත් මතු කරන්න ඕනේ. එතකොට මම ඉස්සලාම ලා නිල් පාටෙන් ගාගෙන දෙවෙනියට මම ඒ ගාපු ලා නිල් පාටේ ඒ කඩතොළු ගතිය ඒ ගතිය පොඩ්ඩක් මිශ්‍ර කරනවා සුදු පාටත් අරගෙන
තද නිල් පාටින් තව අපි පොඩ දැන් මතු කරගන්නවා. එතකොට අපි තද නිල් පාටින් ගන්නේ අඳුර වෙන තැන් විතරයි. අර ගාපු ලා නිල් පාට ඔක්කොම වැහිලා යන ගන්නේ නැහැ. බලන්න උඩින් දැන් ගලාගෙන ඉන්න දිහ ඒ තද වෙන තැන් විතරයි අපි ගන්න. එහෙම වුණාම තමයි අර වතුරේ තියෙන ස්වභාවය මතුවෙන්නේ. ටික හිමින් කරන්න ඕනේ ඉවසීමෙන්. ඊට පස්සේ මම සුදු පාට අරගෙන අර ගාපු නිල් පාට මතින් ඒ තියෙන පාට ලා නිල් පාට සහ තද නිල් පාට මිශ්‍ර කරනවා. එතකොට ඒ ක්‍රීම් ගතියට ඒ ගලාගෙන යන ගතියට අමුතු ලස්සනක් එනවා සුදු පාටින් ගාද්දී. සුදු පාටින් එතකොට ඒ තියෙන සුදු පාට කඩ තොළු තැන් මකලා දාලා මිශ්‍ර කරනවා. ඊට පස්සේ අවසාන විදිහට අපි ගහේ අඳුරුම තැන් කළු පාටින් මාක් කරනවා මෙන්න මේ විදිහට. බෑග්ග්‍රවුන්ඩ් එකත් මම ටිකක් ලොක් කරනවා. ඒතර මම ගංගාවක කොටසක් තමයි ගත්තේ. දැන් අතින් පාට මිශ්‍ර කරද්දී ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ. මොකද අනිත් ඇඳපු ඒ වගේ ගෑවෙන්න පුළුවන් නිසා. හොඳට පුරුදු වුණාම අනිත් ඒවාට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒතර ගහේ අඳුරුම තැන් අපි තද කළු පාටින් මාක් කරලා ටික මතු කරගන්නවා. ගහේ කඳ වටේටත් අපි තද රේඛා දාලා ටිකක් ගහ මතු කරගන්නවා. ඉතින් අතු අතරින් තියෙන ඒ කොළ අතරින් අතු මතු කරලා ගහේ සජීවී ගතිය පොඩ්ඩක් අපි මතු කරගන්නවා. ඊට පස්සේ ගඟ වටේට තියෙන ගල්වල අවසාන වර්ණ ගැනීම අපි සිදු කරනවා. එතකොට අවසාන විදිහට අපි ගන්න කළු පාට විතරයි. ඊට පස්සේ ගල්වල තියෙන තද ගතිය, රළු ගතිය, අඳුර වෙන තැන් අන්න ඒ වගේ තැන් විතරක් අපි කළු පාටින් ටච් කරන්න ඕනේ. එතකොට තවත් මතුවලා ගඟ තවත් මතුවෙනවා.
ඒ කරන අතර සුදු පාටනුත් අපි ඒ ගාන කළු පාට මිශ්‍ර කරන්න පුළුවන්. සුදු පාට කියන්නේ ගොඩක් පැස්ටල් වලදී පාට මිශ්‍ර කරන්න පුළුවන් හොඳ පාටක්. එතකොට කළු පාටින් මෙන්න මේ විදිහට වටේ තියෙන ගල් පාට ගන්නනවා. අවුට්ලයින් දා ගන්නත් පුළුවන්. එතකොට තවත් මතු වෙනවා. ඊට පස්සේ මම අවසානට ගන්නවා තද නිල් පාට. අර ගාපු නිල් උඩින් තව තද නිල් පාට ගාලා ගඟේ තියෙන තද ගතිය පොඩ්ඩක් පෙන්වන්න මම ඒ තද නිල් පාට රේඛා පාවිච්චි කරනවා. සම්පූර්ණයෙන්ම නිල් ගන්නෑ. රේඛා මාධ්‍යෙන් ගඟේ වතුර වැටෙන විදිහ පොඩ්ඩක් පෙන්වනවා. ජල රේඛා වතුර වැටෙන තැන රවුමට හැදෙන රේඛා ඔක්කොම අපි දැම්මම ගඟේ තියෙන නියම ස්වරූපය එනවා. ඊට පස්සේ මම ගඟ වටේ තියෙන බිම් කඩ පරිසරය හිස්ස නිකන් පාළුවට යන්න නොදී ඒකට මම චූටි චූටි තනකොළ ගස් ටිකක් එකතු කරගන්නවා. එහෙම වුණාම චිත්‍රයේ පාළු ගතිය මැකෙනවා. එතකොට කොළ රේඛාවෙන් කොළ පාට රේඛාවෙන් තනකොළ හැඩයට පැස්ටල් කුර හසුරුවමම ඒ තනකොළ ගතිය එනවා. එහෙම කරාම චිත්‍රයට අමතර ලස්සනක් එනවා. පාළු ගතිය යනවා. අපිට කළු රේඛා පාවිච්චි කළේ ගාපු තනකොළත් ටිකක් තව මතු කරගන්න පුළුවන්. කළු පාට රේඛා ඒ තනකොළ මතින් ටිකක් ගාලා. ඊට පස්සේ මම මේ ගාපු ඒ ඇදපු තනකොළ උඩ මල් වගේ පෙන්වන්න රතු පාටෙන් චූටි චූටි තිත් ඩොට් වගේ ටිකක් තියාගෙන යනවා. එතකොට අපිට දැන් මේ රූපේ රතු පාට නැහෙනේ. හැබැයි මල් වගේ දෙයක් දාලා රතු පාට අපි මතු කරගන්න පුළුවන්. කියන්නේ අමතර පාට කියන්නේ චිත්‍රයක පාට වර්ග වැඩි වෙන තරමට කලර්ෆුල් ගතිය, වර්ණවත් ගතිය වැඩි වෙනවා. එතකොට අපි රතු දැම්මා මල් කිහිපයකින්. එතකොට මේ චිත්‍රේ රතුත් දැන් තියෙනවා. දැන් අපේ චිත්‍රය අවසානට අපි ඇවිල්ලා ඉන්නේ. දැන් අපේ චිත්‍රය අවසానයි. චූටි චූටි තැන් කළු පාටට හදන්න පුළුවන්.
එතකොට මේක තමයි අපේ පැස්ටල් භාවිතයෙන් ඇඳපු ගංගාව. ආයිබෝන් යාළුවනේ. අද මම පැස්ටල් භාවිතයෙන් මෙන්න මේ වගේ ගඟක් කොහොමද වර්ණ ගන්නවන්නේ කියලයි කියලා දෙන්න හදන්නේ. ඉතින් ඉස්සල්ලාම අපි කටුවට මෙහෙම මේ වගේ ගංගාවක් සලකුණු කරගෙන ඇඳ ගන්න ඕනේ. ඊට පස්සේ අපි ඉස්සල්ලාම ගඟ පාට කරන්න ගන්නෙ නෑ. ගඟ අවට තියෙන පරිසරය අපි ඉස්සල්ලා වර්ණ ගන්නවගෙන ඉන්නවා. පළවෙනි පියවර විදිහට ලා පාට ඉඳන් තමයි අපි යන්නේ. එතකොට මම ගඟ අවට තියෙන ඒ පිට්ටනිය වගේ බිම් කොටස මුලින්ම කහ පාට ගාලා ඊට පස්සේ කොළ පාට මිශ්‍ර කරලා ඒ අවශ්‍ය වටේ තියෙන පරිසරය හදා ගන්නවා. ඊට පස්සේ අහස පාට කරනවා, ගස් කොළන්, තනකොළ අන්න ඒ වගේ ඉස්සල්ලාම ගඟ පාට කරන්නේ නැතුව වටේ තියෙන පරිසරය තමයි අපි ඉවර කරගන්න ඕනේ. අවසානට අපි ගඟ පාට කරනවා. එතකොට මුලින්ම ඒ පරිසරෙත් තියෙන වස්තු පාට කරන කලින්, ඒ කියන්නේ ගස් කොළන්, ගල්, තනකොළ වගේ ඒවා පාට කරන කලින් ඊටත් පිටිපස්සෙන් තියෙන බෑග්ග්‍රවුන්ඩ් එක පසුබිම අපි පාට කරගෙන ඉන්න ඕනේ. ඊට පස්සේ තමයි අනිත් වස්තුන් වල පාට කරන්න අපි යන්නේ. ඈත කඳු පන්තියක් මල්ලාවට දැම්මා. ඒකත් අපි පාට කරගන්නවා කොළ පාටයි නිල් පාටයි. ඊට පස්සේ මම ඈත තියෙන ගහත් පාට කරගන්නවා. මුලින්ම ගහ පාට ගාලා ඊට පස්සේ කෙමෙන් කොළ පාටයි එක්ක තද කරලා ඒ ගහත් මම වර්ණ ගන්නවා. ඈත දැන් අපි චිත්‍රයක් ගත්තාම මේකේ තියෙනවා ලේයර් පසුබිම්. එතකොට ඈත ඉඳන් තියෙන ඒවා ටික ටික ඉවර කරගෙන තමයි ළඟට එන්න ඕනේ. එතකොට දැන් ගහ පිටිපස්සෙන් තියෙන ලේයර් එක තමයි ඒ දියැලත් එක තියෙන පිට්ටනිය වගේ එක. පිට්ටනියටත් පිටිපස්සෙන් තියෙන ලේයර් එක තමයි කන්ද. එහෙම පිළිවෙලට කරගෙන ආවහම අනිත් වස්තු ඒ පාට කරපු වස්තු එක්ක පසුබිම මිශ්‍ර වෙලා චිත්‍රය කැත වෙන්නේ නැහැ. දැන් ඊළඟට ළඟ තියෙනව ගහක්, ඒක මම වර්ණ ගන්වනවා. කඳ කොටස මම ගන්නෙ කෙලින්ම ගුරු පාට නෙමෙයි, කහ පාට. මොකද ගහක කඳක ගුරු පාටටත් වැඩිය තව පාටවල් තියෙනවා. කහ, තද, ගුරු වගේ එහෙම. ඒ හින්දා මම ඉස්සලාම ලා පාට ගාලා පස්සේ දුඹුරු පාට අරගෙන ටික ටික තද කරනවා. එහෙම කරාම තමයි අපි අඳින චිත්‍රය වර්ණ ගන්වන දේ ත්‍රිමාන ගතිය, තාත්වික ගතිය මතුවෙන්නේ. ඒතකොට තාත්විකව ත්‍රිමානව අපි ඒක කරන්න ඕන නම් මෙන්න මේ ක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. ගස්වල කොළ වගේ දේවල් පාට කරද්දි පැස්ටල් කූර රවුමට ගුලි වගේ කරක එහෙම වර්ණ ගන්නවත් පුළුවන්. ඒකත් එක ක්‍රමයක්. කියන්නේ ගසේ කොළ අක්‍රමවත් දෙයක්නේ. එතකොට ඒ විදිහට අපිට පැස්ටල් කූර හසුරවලා ගහේ තියෙන ඒ ස්වභාවික කොළ ගතිය ටිකක් ගන්න පුළුවන්. ඊට පස්සේ අපි කහ වලට පස්සේ අපි කොළ පාට ගන්නවා. කොළ පාටත් හැමතැනම ගාපු කහ පාට ලේයර් එක වැහෙන්නම ගන්නෑ. තනින් තන තද තැන් ටිකක් පැස්ටල් කූර බර කරලා, ලා තැන් පැස්ටල් කූර සැහැල්ලු කරලා, ගුලි වගේ ඒ අක්‍රමවත් විදිහට තියෙන කොළ පෙන්වන්න ඒ ගහේ තාත්වික ගතිය මතුවෙන්න ටික ටික අපි තද කරනවා. ලා කොළ ගන්නවා. ඊට පස්සේ අපිට කළු වලට කලින් නිල් ගන්න පුළුවන්. ඒකෙන් පොඩි
ගහට පොඩි නිල් ගතියක්, තද ගතියක් එනවා, සජීවී ගතියක්. ඒකත් අපිට තනින් පාවිච්චි කරන්න පුළුවන් ඔක්කොම වැහෙන්න ගන්න නැතුව. ඊට පස්සේ මම ගඟාවට තියෙන කළු ගල් වලට වර්ණ දානවා. එතකොට කළු ගල් කියලා කෙලින්ම අපි කළු පාට ඔක්කොම මේක කළු පාට ගාගෙන යන්නේ නැහැ. මුලින්ම කළු පාට ටිකක් මාක් කරගෙන කළු පාටෙන් යට තද වෙන්න උඩට යන්න ලා වෙන්න විදිහට ලාවට අපි කළු පාටෙන් වර්ණ ගන්නගෙන ඊට පස්සේ ඒ ගාපු කළු පාට උඩ සුදු පාට පැස්ටල් කූර අරගෙන ඒ ගාපු කළු පාට මික්ස් කරන්න ඕනේ. එතකොට තමයි ගලක තියෙන අර ශෛලමය ගතිය, ඒ තියෙන රේඛා ගතිය පොඩ්ඩක් මතුවෙන්නේ. තනිකරම ගල කළු පාටින්ම ගෑවොත් ඒ ගලේ තියෙන එළිය අඳුර ඒ ත්‍රිමාන ගතිය නැති වෙනවා. ඒ හින්දා ලාවට ගාගෙන පස්සේ අපි සුදු පාට පැස්ටල් කූරෙන් ඒ මත අතුල්ලා ටිකක් ඒක මිශ්‍ර කරලා අපි ඒ චිත්‍රය හදා ගන්නවා. එතකොට හැම ගලක් පාට කරද්දිම එකින් එක වෙන්න විදිහට අපි පාට කරන්න ඕනේ. ඔක්කොම එක කළු පාටයි කියලා ඔක්කොම ඒ ගල් තියෙන ප්‍රදේශය ඔක්කොම කළු පාට කරලා එහෙම කරන්න බෑ. එතකොට පැස්ටල් වලදී අපි සුදු පාට තැන් ඉතුරු කරනවා. සුදු පාට අපි කළු ගාලා සුදු තැන් වෙනම උඩින් සුදු ගන්න බෑ පැස්ටල් වල. සුදු පාට තැන් ඉතුරු කරලා අපි සුදු පාට පැස්ටල් කුර ගන්නවා. ඒ ගාපු කළු ටිකක් මිශ්‍ර කරන්න. එතකොට ගල් වල කළු පාට ගන්නවා කියලා ගොඩාක් අතර කළු ගන්නෙත් නැහැ. ලාවට ගෑවහම ඇති. ඉන්නේ ලාවට ගන්න ටික අපිට සුදු පාට පැස්ටල් කූර අරගෙන මිශ්‍ර කරන්න පුළුවන් ලස්සනට. එතකොට අපි වතුර දාන්න කලින් ගල් පර ඒව දැම්මේ. වතුර දැම්මන් පස්සේ ගල් වගේ දේවල් දාන්න බෑ. එතකොට හරියට මතුවෙන්නේ නැහැ. හැබැයි වතුර කියන දේ ගල් මතින් ගලාගෙන යන දෙයක් නේ. උඩින් යන දෙයක් නේ. ඒ නිසා අපි වතුර දාන්න කලින් ගල් අපට පරිසරය දාලා අවසානට තමයි ඒ උඩින් ගලාගෙන යන වතුර දාන්නේ. ඊට පස්සේ අපි ගසාවට තියෙන පරිසරයේ බෑග්ග්‍රවුන්ඩ් එක ලා කොළ පාට ගාලා අපිට පුළුවන් ඒ තියෙන කඩතොළු ගතිය පැස්ටල් වල ලක්ෂණයකනේ කඩතොළු වගේ සුදු පාටට හිටිනවා. අන්න ඒ ගතිය මකා ගන්න අතෙන් පොඩ්ඩක් අතෙන් හරි කොටන් බඩ් එකකින් හරි නැත්නම් රෙදි කෑල්ලකින් හරි මිශ්‍ර කරන්න පුළුවන් බෑග්ග්‍රවුන්ඩ් එකත් එක්ක. ඊට පස්සේ මම ටික ගඟේ තියෙන වතුර ගතිය දානවා. ඉස්සලාම මම ගන්නේ ලා නිල් පාට, තද නිල් පාට ඉස්සලාම ගන්නෙ නැහැ. ලා නිල් පාට අරගෙන ගල් වටේ තියෙන ගල් යට තියෙන තැන් තද කර වතුර ලාවට වැටෙන තැන් ලාවට කර දැන් බලන්න උඩින් ගලාගෙන එන තැන් මම යටට රේඛාවක් විතරයි දාන්නේ. තනිකර නිල් පාට ගාගෙන යන්නේ නැහැ. මොකද එතෙන්ටත් අඳුරක් එළියක් තියෙනවා. ගල් මතින් ගලාගෙන එද්දි උඩින් ඉඳන් එන වතුර පාර යටට එද්දි ලා වෙනවා, උඩින් ඉඳන් තද වෙනවා. අන්න ඒ ලක්ෂණ අපි පාට කරද්දී අපේ චිත්‍රණුත් මතු කරන්න ඕනේ. එතකොට මම ඉස්සලාම ලා නිල් පාටෙන් ගාගෙන
දෙවෙනියට මම ඒ ගාපු ලානිල් පාටියේ ඒ කඩතොළු ගතිය ඒ ගතිය පොඩ්ඩක් මිශ්‍ර කරනවා සුදු පාටත් අරගෙන තද නිල් පාටින් තව අපි පොඩ්ඩ දැන් මතු කරගන්නවා. එතකොට අපි තද නිල් පාටින් ගන්නේ අඳුර වෙන තැන් විතරයි. අර ගාපු ලානිල් පාට ඔක්කොම වැහිලා යන ගන්නේ නැහැ. බලන්න උඩින් දැන් ගලාගෙන ඉන්න දිහ ඒ තද වෙන තැන් විතරයි අපි ගන්න. එහෙම වුණාම තමයි අර වතුරේ තියෙන ස්වභාවය මතුවෙන්නේ. ටික ටික හිමින් කරන්න ඕනේ ඉවසීමෙන්. ඊට පස්සේ මම සුදු පාට අරගෙන අර ගාපු නිල් පාට මතින් ඒ තියෙන පාට ලා නිල් පාට සහ තද නිල් පාට මිශ්‍ර කරනවා. එතකොට ඒ ක්‍රීම් ගතියට ඒ ගලාගෙන යන ගතියට අමුතු ලස්සනක් එනවා සුදු පාටින් ගාද්දී. සුදු පාටින් එතකොට ඒ තියෙන සුදු පාට කඩ තොළු තැන් මකලා දාලා මිශ්‍ර කරනවා. ඊට පස්සේ අවසාන විදිහට අපි ගහේ අඳුරුම තැන් කළු පාටින් මාක් කරනවා මෙන්න මේ විදිහට. බෑග්ග්‍රවුන්ඩ් එකත් මම ටිකක් ලොක් කරනවා. ඒතර මම ගංගාවක කොටසක් තමයි ගත්තේ. දැන් අතෙන් පාට මිශ්‍ර කරද්දී ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ. මොකද අනිත් ඇඳපු ඒ වගේ ගෑවෙන්න පුළුවන් නිසා. හොඳට පුරුදු වුණාම අනිත් ඒවාට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒතර ගහේ අඳුරුම තැන් අපි තද කළු පාටින් මාක් කරලා ටික මතු කරගන්නවා. ගහේ කඳ වටේටත් අපි තද රේඛා දාලා ටිකක් ගහ මතු කරගන්නවා. ඉතින් අතු අතරින් තියෙන ඒ කොළ අතරින් අතු මතු කරලා ගහේ සජීවී ගතිය පොඩ්ඩක් අපි මතු කරගන්නවා. ඊට පස්සේ ගඟ වටේට තියෙන ගල්වල අවසාන වර්ණ ගැනීම අපි සිදු කරනවා. එතකොට අවසාන විදිහට අපි ගන්න කළු පාට විතරයි. ඊට පස්සේ ගල්වල තියෙන තද ගතිය, රළු ගතිය,
අඳුර වෙන තැන් අන්න ඒ වගේ තැන් විතරක් අපි කළු පාටින් ටච් කරන්න ඕනේ. එතකොට තවත් මතුවලා ගඟ තවත් මතුවෙනවා. ඒ කරන අතරේ සුදු පාටනුත් අපි ඒ ගාන කළු පාට මිශ්‍ර කරන්න පුළුවන්. සුදු පාට කියන්නේ ගොඩක් පැස්ටල් වලදී පාට මිශ්‍ර කරන්න පුළුවන් හොඳ පාටක්. එතකොට කළු පාටින් මෙන්න මේ විදිහට වටේ තියෙන ගල් පාට ගන්නනවා. අවුට්ලයින් දා ගන්නත් පුළුවන්. එතකොට තවත් මතුවෙනවා. ඊට පස්සේ මම අවසානට ගන්නවා තද නිල් පාට. අර ගාපු නිල් උඩින් තව තද නිල් පාට ගාලා ගඟේ තියෙන තද ගතිය පොඩ්ඩක් පෙන්වන්න මම ඒ තද නිල් පාට රේඛා පාවිච්චි කරනවා. සම්පූර්ණයෙන්ම නිල් ගන්නෑ. රේඛා මාධ්‍යෙන් ගඟේ වතුර වැටෙන විදිහ පොඩ්ඩක් පෙන්වනවා. ජල රේඛා වතුර වැටෙන තැන රවුමට හැදෙන රේඛා ඒ ඔක්කොම අපි දැම්මම ගඟේ තියෙන නියම ස්වරූපය එනවා. ඊට පස්සේ මම ගඟ වටේ තියෙන බිම් කඩ පරිසරය හිස්ස නිකන් පාළුවට යන්න නොදී ඒකට මම චූටි චූටි තනකොළ ගස් ටිකක් එකතු කරගන්නවා. එහෙම වුණාම චිත්‍රයේ පාළු ගතිය මැකෙනවා. එතකොට කොළ රේඛාවෙන් කොළ පාට රේඛාවෙන් තනකොළ හැඩයට පැස්ටල් කුර හසුරුවමම ඒ තනකොළ ගතිය එනවා. එහෙම කරාම චිත්‍රයට අමතර ලස්සනක් එනවා. පාළු ගතිය යනවා. අපිට කළු රේඛා පාවිච්චි කරලා ගාපු තනකොළත් ටිකක් තව මතු කරගන්න පුළුවන්. කළු පාට රේඛා ඒ තනකොළ මතින් ටිකක් ගාලා. ඊට පස්සේ මම මේ ගාපු ඒ ඇදපු තනකොළ උඩ මල් වගේ පෙන්වන්න රතු පාටෙන් චූටි චූටි තිත් ඩොට් වගේ ටිකක් තියාගෙන යනවා. එතකොට අපිට දැන් මේ රූපේ රතු පාට නැහෙනේ. හැබැයි මල් වගේ දෙයක් දාලා රතු පාට අපි මතු කරගන්න පුළුවන්. කියන්නේ අමතර පාට කියන්නේ චිත්‍රයක පාට වර්ග වැඩි වෙන තරමට කලර්ෆුල් ගතිය, වර්ණවත් ගතිය වැඩි වෙනවා. එතකොට අපි රතු දැම්මා මල් කිහිපයකින්. එතකොට මේ චිත්‍රේ රතුත් දැන් තියෙනවා.
දැන් අපේ චිත්‍රය අවසානට අපි ඇවිල්ලා ඉන්නේ. දැන් අපේ චිත්‍රය අවසానයි. චූටි තැන් කළු පාටට හදන්න පුළුවන්. එතකොට මේක තමයි අපේ පැස්ටල් භාවිතයෙන් ඇඳපු ගංගාව. ආයිබෝන් යාළුවනේ. අද මම පැස්ටල් භාවිතයෙන් මෙන්න මේ වගේ ගඟක් කොහොමද වර්ණ ගන්නවන්නේ කියලයි කියලා දෙන්න හදන්නේ. ඉතින් ඉස්සල්ලාම අපි කටුවට මෙහෙම මේ වගේ ගංගාවක් සලකුණු කරගෙන ඇඳ ගන්න ඕනේ. ඊට පස්සේ අපි ඉස්සල්ලාම ගඟ පාට කරන්න ගන්නෙ නෑ. ගඟ අවට තියෙන පරිසරය අපි ඉස්සල්ලා වර්ණ ගන්නවගෙන ඉන්නවා. පළවෙනි පියවර විදිහට ලා පාට ඉඳන් තමයි අපි යන්නේ. එතකොට මම ගඟ අවට තියෙන ඒ පිට්ටනිය වගේ බිම් කොටස මුලින්ම කහ පාට ගාලා ඊට පස්සේ කොළ පාට මිශ්‍ර කරලා ඒ අවශ්‍ය වටේ තියෙන පරිසරය හදා ගන්නවා. ඊට පස්සේ අහස පාට කරනවා, ගස් කොළන්, තනකොළ අන්න ඒ වගේ ඉස්සල්ලාම ගඟ පාට කරන්නේ නැතුව වටේ තියෙන පරිසරය තමයි අපි ඉවර කරගන්න ඕනේ. අවසානට අපි ගඟ පාට කරනවා. එතකොට මුලින්ම ඒ පරිසරෙත් තියෙන වස්තු පාට කරන කලින්, ඒ කියන්නේ ගස් කොළන්, ගල්, තනකොළ වගේ ඒවා පාට කරන කලින් ඊටත් පිටිපස්සෙන් තියෙන බෑග්ග්‍රවුන්ඩ් එක පසුබිම අපි පාට කරගෙන ඉන්න ඕනේ. ඊට පස්සේ තමයි අනිත් වස්තුන් වල පාට කරන්න අපි යන්නේ. ඈත කඳු පන්තියක් මල්ලාවට දැම්මා. ඒකත් අපි පාට කරගන්නවා කොළ පාටයි නිල් පාටයි. ඊට පස්සේ මම ඈත තියෙන ගහත් පාට කරගන්නවා. මුලින්ම ගහ පාට ගාලා ඊට පස්සේ කෙමෙන් කොළ පාටයි එක්ක තද කරලා ඒ ගහත් මම වර්ණ ගන්නවා. ඈත දැන් අපි චිත්‍රයක් ගත්තාම මේකේ තියෙනවා ලේයර් පසුබිම්. එතකොට ඈත ඉඳන් තියෙන ඒවා ටික ඉවර කරගෙන තමයි ළඟට එන්න ඕනේ. එතකොට දැන් ගහ පිටිපස්සෙන් තියෙන ලේයර් එක තමයි ඒ දියැලත් එක තියෙන පිට්ටනිය වගේ එක. පිට්ටනියටත් පිටිපස්සෙන් තියෙන ලේයර් එක තමයි කන්ද. එහෙම පිළිවෙලට කරගෙන ආවහම අනිත් වස්තු ඒ පාට කරපු වස්තු එක්ක පසුබිම මිශ්‍ර වෙලා චිත්‍රය කැත වෙන්නේ නැහැ. දැන් ඊළඟට ළඟ තියෙනව ගහක්, ඒක මම වර්ණ ගන්නවනවා. කඳ කොටස මම ගන්න කෙලින්ම ගුරු පාට නෙමෙයි කහ පාට. මොකද ගහක කඳක ගුරු පාටටත් වැඩිය තව පාටවල් තියෙනවා. කහ, තද, ගුරු වගේ එහෙම. ඒ හින්දා මම ඉස්සලාම ලා පාට ගාලා පස්සේ දුඹුරු පාට අරගෙන ටික තද කරනවා. එහෙම කරාම තමයි අපි අඳින චිත්‍රය වර්ණ ගන්නවන දේ ත්‍රිමාන ගතිය, තාත්වික ගතිය මතුවෙන්නේ. ඒතකොට තාත්විකව ත්‍රිමානව අපි ඒක කරන්න ඕන නම් මෙන්න මේ ක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. ගස්වල කොළ වගේ දේවල් පාට කරද්දි පැස්ටල් කූර රවුමට ගුලි වගේ කරක එහෙම වර්ණ ගන්නවත් පුළුවන්. ඒකත් එක ක්‍රමයක්. කියන්නේ ගසේ කොළ අක්‍රමවත් දෙයක් නේ. එතකොට ඒ විදිහට අපිට පැස්ටල් කූර හසුරවලා ගහේ තියෙන ඒ ස්වභාවික කොළ ගතිය ටිකක් ගන්න පුළුවන්. ඊට පස්සේ අපි කහ වලට පස්සේ අපි කොළ පාට ගන්නවා. කොළ පාටත් හැමතැනම ගාපු කහ පාට ලේයර් එක වැහෙන්නම ගන්නෑ. තනින් තන තද තැන් ටිකක් පැස්ටල් කූර බර කරලා, ලා තැන් පැස්ටල් කූර සැහැල්ලු කරලා, ගුලි වගේ ඒ අක්‍රමවත් විදිහට තියෙන කොළ පෙන්වන්න
ඒ ගහේ තාත්වික ගතිය මතුවෙන්න ටික ටික අපි තද කරනවා. ලා කොළ ගන්නවා. ඊට පස්සේ අපිට කළු වලට කලින් නිල් ගන්න පුළුවන්. ඒකෙන් පොඩි ගහට පොඩි නිල් ගතියක්, තද ගතියක් එනවා, සජීවී ගතියක්. ඒකත් අපිට තනින් තනින් පාවිච්චි කරන්න පුළුවන් ඔක්කොම වැහෙන්න ගන්න නැතුව. ඊට පස්සේ මම ගඟාවට තියෙන කළු ගල් වලට වර්ණ දානවා. එතකොට කළු ගල් කියලා කෙලින්ම අපි කළු පාට ඔක්කොම මේක කළු පාට ගාගෙන යන්නේ නැහැ. මුලින්ම කළු පාට ටිකක් මාක් කරගෙන කළු පාටෙන් යට තද වෙන්න උඩට යන්න ලා වෙන්න විදිහට ලාවට අපි කළු පාටෙන් වර්ණ ගන්නගෙන ඊට පස්සේ ඒ ගාපු කළු පාට උඩ සුදු පාට පැස්ටල් කූර අරගෙන ඒ ගාපු කළු පාට මික්ස් කරන්න ඕනේ. එතකොට තමයි ගලක තියෙන අර ශෛලමය ගතිය ඒ තියෙන රේඛා ගතිය පොඩ්ඩක් මතුවෙන්නේ. තනිකරම ගල කළු පාටින්ම ගෑවොත් ඒ ගලේ තියෙන එළිය අඳුර ඒ ත්‍රිමාන ගතිය නැති වෙනවා. ඒ හින්දා ලාවට ගාගෙන පස්සේ අපි සුදු පාට පැස්ටල් කූරෙන් ඒ මත අතුල්ලා ටිකක් ඒක මිශ්‍ර කරලා අපි ඒ චිත්‍රය හදා ගන්නවා. එතකොට හැම ගලක් පාට කරද්දිම එකින් එක වෙන්න විදිහට අපි පාට කරන්න ඕනේ. ඔක්කොම එක කළු පාටයි කියලා ඔක්කොම ඒ ගල් තියෙන ප්‍රදේශය ඔක්කොම කළු පාට කරලා එහෙම කරන්න බෑ. එතකොට පැස්ටල් වලදී අපි සුදු පාට තැන් ඉතුරු කරනවා. සුදු පාට අපි කළු ගාලා සුදු තැන් වෙනම උඩින් සුදු ගන්න බෑ පැස්ටල් වල. සුදු පාට තැන් ඉතුරු කරලා අපි සුදු පාට පැස්ටල් කුර ගන්නවා. ඒ ගාපු කළු ටිකක් මිශ්‍ර කරන්න. එතකොට ගල් වල කළු පාට ගන්නවා කියලා ගොඩාක් අතර කළු ගන්නෙත් නැහැ. ලාවට ගෑවහම ඇති. ඉන්නේ ලාවට ගන්න ටික අපිට සුදු පාට පැස්ටල් කූර අරගෙන මිශ්‍ර කරන්න පුළුවන් ලස්සනට. එතකොට අපි වතුර දාන්න කලින් ගල් පර ඒව දැම්මේ. වතුර දැම්මන් පස්සේ ගල් වගේ දේවල් දාන්න බෑ. එතකොට හරියට මතුවෙන්නේ නැහැ. හැබැයි වතුර කියන දේ ගල් මතින් ගලාගෙන යන දෙයක් නේ. උඩින් යන දෙයක් නේ. ඒ නිසා අපි වතුර දාන්න කලින් ගල් අපට පරිසරය දාලා අවසානට තමයි ඒ උඩින් ගලාගෙන යන වතුර දාන්නේ. ඊට පස්සේ අපි ගසාවට තියෙන පරිසරයේ බෑග්ග්‍රවුන්ඩ් එක ලා කොළ පාට ගාලා අපිට පුළුවන් ඒ තියෙන කඩතොළු ගතිය පැස්ටල් වල ලක්ෂණයකනේ කඩතොළු වගේ සුදු පාටට හිටිනවා. අන්න ඒ ගතිය මකා ගන්න අතෙන් පොඩ්ඩක් අතෙන් හරි කොටන් බඩ් එකකින් හරි නැත්නම් රෙදි කෑල්ලකින් හරි මිශ්‍ර කරන්න පුළුවන් බෑග්ග්‍රවුන්ඩ් එකත් එක්ක. ඊට පස්සේ මම ටික ටික ගඟේ තියෙන වතුර ගතිය දානවා. ඉස්සලාම මම ගන්නේ ලා නිල් පාට, තද නිල් පාට ඉස්සලාම ගන්නෙ නැහැ. ලා නිල් පාට අරගෙන ගල් වටේ තියෙන ගල් යට තියෙන තැන් තද කර වතුර ලාවට වැටෙන තැන් ලාවට කර දැන් බලන්න උඩින් ගලාගෙන එන තැන් මම යටට රේඛාවක් විතරයි දාන්නේ. තනිකර නිල් පාට ගාගෙන යන්නේ නැහැ. මොකද එතෙන්ටත් අඳුරක් එළියක් තියෙනවා. ගල් මතින් ගලාගෙන එද්දි උඩින් ඉඳන් එන වතුර පාර යටට එද්දි
ලා වෙනවා, උඩින් ඉඳන් තද වෙනවා. අන්න ඒ ලක්ෂණ අපි පාට කරද්දී අපේ චිත්‍රණුත් මතු කරන්න ඕනේ. එතකොට මම ඉස්සලාම ලා නිල් පාටෙන් ගාගෙන දෙවෙනියට මම ඒ ගාපු ලා නිල් පාටේ ඒ කඩතොළු ගතිය, ඒ ගතිය පොඩ්ඩක් මිශ්‍ර කරනවා සුදු පාටත් අරගෙන තද නිල් පාටින් තව අපි පොඩ දැන් මතු කර ගන්නවා. එතකොට අපි තද නිල් පාටින් ගන්නේ අඳුර වෙන තැන් විතරයි. අර ගාපු ලා නිල් පාට ඔක්කොම වැහිලා යන ගන්නේ නැහැ. බලන්න උඩින් දැන් ගලාගෙන එන දිහ ඒ තද වෙන තැන් විතරයි අපි ගන්න. එහෙම වුණාම තමයි අර වතුරේ තියෙන ස්වභාවය මතුවෙන්නේ. ටික ටික හිමින් කරන්න ඕනේ ඉවසීමෙන්. ඊට පස්සේ මම සුදු පාට අරගෙන අර ගාපු නිල් පාට මතින් ඒ තියෙන පාට ලා නිල් පාට සහ තද නිල් පාට මිශ්‍ර කරනවා. එතකොට ඒ ක්‍රීම් ගතියට ඒ ගලාගෙන යන ගතියට අමුතු ලස්සනක් එනවා සුදු පාටෙන් ගාද්දී. සුදු පාටෙන් එතකොට ඒ තියෙන සුදු පාට කඩ තොළු තැන් මකලා දාලා මිශ්‍ර කරනවා. ඊට පස්සේ අවසාන විදිහට අපි ගහේ අඳුරුම තැන් කළු පාටින් මාක් කරනවා මෙන්න මේ විදිහට. බෑග්ග්‍රවුන්ඩ් එකත් මම ටිකක් ලොක් කරනවා. ඒතර මම ගංගාවක කොටසක් තමයි ගත්තේ. දැන් අතෙන් පාට මිශ්‍ර කරද්දී ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ. මොකද අනිත් ඇඳපු ඒ වගේ ගෑවෙන්න පුළුවන් නිසා. හොඳට පුරුදු වුණාම අනිත් ඒවාට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒතර ගහේ අඳුරුම තැන් අපි තද කළු පාටින් මාක් කරලා ටික මතු කරගන්නවා. ගහේ කඳ වටේටත් අපි තද රේඛා දාලා ටිකක් ගහ මතු කරගන්නවා. ඉතින් අතු අතරින් තියෙන ඒ කොළ අතරින් අතු මතු කරලා ගහේ සජීවී ගතිය පොඩ්ඩක් අපි මතු කරගන්නවා. ඊට පස්සේ ගඟ වටේට තියෙන ගල්වල
අවසාන වර්ණ ගැනීම අපි සිදු කරනවා. එතකොට අවසාන විදිහට අපි ගන්න කළු පාට විතරයි. ඊට පස්සේ ගල් වල තියෙන තද ගතිය, රළු ගතිය, අඳුර වෙන තැන්, අන්න ඒ වගේ තැන් විතරක් අපි කළු පාටින් ටච් කරන්න ඕනේ. එතකොට තවත් මතුවලා ගඟ තවත් මතුවෙනවා. ඒ කරන අතරේ සුදු පාටනුත් අපි ඒ ගාන කළු පාට මිශ්‍ර කරන්න පුළුවන්. සුදු පාට කියන්නේ ගොඩක් පැස්ටල් වලදී පාට මිශ්‍ර කරන්න පුළුවන් හොඳ පාටක්. එතකොට කළු පාටින් මෙන්න මේ විදිහට වටේ තියෙන ගල් පාට ගන්නනවා. අවුට්ලයින් දා ගන්නත් පුළුවන්. එතකොට තවත් මතුවෙනවා. ඊට පස්සේ මම අවසානට ගන්නවා තද නිල් පාට. අර ගාපු නිල් උඩින් තව තද නිල් පාට ගාලා ගඟේ තියෙන තද ගතිය පොඩ්ඩක් පෙන්වන්න මම ඒ තද නිල් පාට රේඛා පාවිච්චි කරනවා. සම්පූර්ණයෙන්ම නිල් ගන්නෑ. රේඛා මාධ්‍යෙන් ගඟේ වතුර වැටෙන විදිහ පොඩ්ඩක් පෙන්වනවා. ජල රේඛා, වතුර වැටෙන තැන රවුමට හැදෙන රේඛා ඔක්කොම අපි දැම්මම ගඟේ තියෙන නියම ස්වරූපය එනවා. ඊට පස්සේ මම ගඟ වටේ තියෙන බිම් කඩ පරිසරය හිස්ස නිකන් පාළුවට යන්න නොදී ඒකට මම චූටි චූටි තනකොළ ගස් ටිකක් එකතු කරගන්නවා. එහෙම වුණාම චිත්‍රයේ පාළු ගතිය මැකෙනවා. එතකොට කොළ රේඛාවෙන් කොළ පාට රේඛාවෙන් තනකොළ හැඩයට පැස්ටල් කුර හසුරුවමම ඒ තනකොළ ගතිය එනවා. එහෙම කරාම චිත්‍රයට අමතර ලස්සනක් එනවා. පාළු ගතිය යනවා. අපිට කළු රේඛා පාවිච්චි කරලා ගාපු තනකොළ ටිකක් තව මතු කරගන්න පුළුවන්. කළු පාට රේඛා ඒ තනකොළ මතින් ටිකක් ගාලා. ඊට පස්සේ මම මේ ගාපු ඒ ඇදපු තනකොළ උඩ මල් වගේ පෙන්වන්න රතු පාටෙන් චූටි චූටි තිත් ඩොට් වගේ ටිකක් තියාගෙන යනවා. එතකොට අපිට දැන් මේ රූපේ රතු පාට නැහෙනේ. හැබැයි මල් වගේ දෙයක් දාලා රතු පාට අපි මතු කරගන්න පුළුවන්. කියන්නේ අමතර පාට කියන්නේ චිත්‍රයක පාට වර්ග වැඩි වෙන තරමට කලර්ෆුල් ගතිය, වර්ණවත් ගතිය වැඩි වෙනවා.
එතකොට අපි රතු දැම්මා මල් කිහිපයකින්. එතකොට මේ චිත්‍රේ රතුත් දැන් තියෙනවා. දැන් අපේ චිත්‍රය අවසානට අපි ඇවිල්ලා ඉන්නේ. දැන් අපේ චිත්‍රය අවසానයි. චූටි තැන් කළු පාටට හදන්න පුළුවන්. එතකොට මේක තමයි අපේ පැස්ටල් භාවිතයෙන් ඇඳපු ගංගාව.